වවුචර් ක්‍රමය වෙනුවට පාසල් දරුවන්ට සපත්තු ලබා දෙන අලුත්ම ක්‍රමයක් දැන් පටන්ගෙන තියෙනවා. බස්නාහිර සහ දකුණු පළාත් වලින් ආරම්භ වුණු මේ වැඩේ නිසා දරුවෝ ලක්ෂ 1.5කට වැඩි පිරිසකට සෙත සැලසෙනවා. මේක නියම ව්‍යාපෘතියක්. සිසුන් 250ට අඩු පාසල් 1266ක දරුවන්ට වගේම පිරිවෙන්වල ඉගෙන ගන්න ගිහි පැවිදි සිසුන් සහ සීල මාතාවන්ටත් මේ යටතේ සපත්තු ලැබෙනවා. මේ සියල්ල අපේ රටේ දේශීය නිෂ්පාදකයින්ගෙන් ලැබෙන සපත්තු වීම විශේෂත්වයක්. මේ සපත්තු ජෝඩුවක මිලවන්නේ රුපියල් 2100ක් විතරයි. ඒ වගේම මේ හැම සපත්තු ජෝඩුවකටම වසරක වගකීමක් ලැබෙනවා. මේ ක්‍රමය නිසා රජයට රුපියල් මිලියන 140ක මුදලක් ඉතිරි කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. සපත්තු මැනගන්න කඩවල් ගානේ රස්තියාදු වෙන්න ඕනෙත් නැහැ. නිෂ්පාදකයෝ කෙලින්ම පාසලට ඇවිත් දරුවන්ට හරියන්ම ප්‍රමාණයෙන් මැනලා සපත්තු ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. මේක දරුවන්ට වගේම දෙමාපියන්ටත් ලොකු සහනයක්. අධ්‍යාපන සහ කර්මාන්ත අමාත්‍යාංශ එකතු වෙලා ගත්ත මේ පියවර ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ වගේ වැඩ මුළු රටටම ව්‍යාප්ත වෙන්න ඕනේ නේද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තවත් වැදගත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.